හරි අද අපි මේ වීඩියෝ එකෙන් Arduino භාවිතා කරලා රොබෝ කෙනෙක් හදමු. එහෙම නැත්නම් Arduino වලින් කාර් එකක් හදමු. මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මේක ඉස්සරහට ගමන් කරනකොට බාධකයක් හම්බ වෙනවා නම් ඒ බාධකය මග ඇරලා මේ රොබෝ ඉස්සරහට ගමන් කරනවා. බාධක මග හැර යන රොබෝ කෙනෙක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් හදන්නේ Arduino පාවිච්චි කරලා. හරි දැන් ඔයාලට මම මුලින්ම කියන්නම් අපිට මේක හදන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනින් තියලා තියෙන්නේ අපිට අවශ්‍ය වෙන දේවල්. මෙතන ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ Arduino car kit එක. ඔයාලට මේක කඩෙන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ මගේ ළඟ තියෙන එක නම් මම දැක්කා ඉන්ටර්නෙට් එකේ 900 ගානටක් තියෙනවා. නැත්තම් ඔයාලට කඩේකින් ගන්නවා නම් සාමාන්‍ය කඩේකින් ගන්නවා නම් 1200ක් 1300 400ක් වගේ වේවි. මේක ගන්න ගියාම මේ තියෙන්නේ Arduino car kit එක. මෙතන තියෙන්නේ අපේ Arduino car kit එකට හම් වෙන බඩු ටික. මේ වගේ මේක 2 wheel car kit එක. මේකේ මෝටර් දෙකයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ මෝටර් දෙකකුයි මෙන්න මේ ටික අපිට මේ car kit එකට හම්බ වෙනවා. මේ රෝද දෙකයි මේ දෙකයි මේක ඉස්සරහටයි පස්සටයි තියෙන රෝද දෙක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් චැසිය. මේ තියෙන්නේ මේ කාර් එකේ තියෙන චැසිය. හරි. මේ වගේ කොටස් දෙකක් තියෙනවා. ඔයාලට පේන හැටි කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට මේකත් එක්කම මේ විදිහට ඇන සෙට් එකක් හම්බ වෙනවා. මම මේ කාර් කිට් එක සම්බන්ධ කරගන්න විදිය කියන්නම්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ඔයාලට Arduino Uno board එක. Arduino Mega board එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම හදන්නේ Arduino Uno board එක භාවිතා කරලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ board එක අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට motor driver එක අවශ්‍ය වෙනවා. මේක මම ගන්නේ L298N DC motor driver එක. L298N DC motor driver එක. මම මේවයි නම මේ වීඩියෝ එක පල්ලෙහාින් දාන්න. මෙන්න මේ motor driver එක ඔයාලා ගන්න. මේ කාර් කිට් එක හදන්න මේක රුපියල් 400ක් වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්. 400ත් 600ත් අතර මුදලකට ඔයාලට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අල්ට්‍රාසොනික් සෙන්සර් එක. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලා මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගන්න මේ ඔයාලට පේන ඇති මේ සෙන්සර් එක ගන්නකොටම ඔයාලා මේ හෝල්ඩර් එකක් ගන්න. ඒක කියලා ඉල්ලන්න. මේක සෙට් කරන්න පුළුවන් හෝල්ඩර් එකක් දෙන්න කියලා. මේ හෝල්ඩර් එකත් ඔයාලා ගන්න. මේ සෙන්සර් මේකත් අපි වෙනමයි ගන්න ඕන. වැඩි ගාණක් වෙන්නේ නැහැ. සෙන්සර් එක 300 ගාණක් වගේ වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඇණයක් දාලා මම මේක සම්බන්ධ කරගන්න විදියත් ඉස්සරහට කියන්න. ඊට පස්සේ ඔයාලා ගන්න මේ සර්වර් මෝටර් එක. මේ සර්වර් මෝටර් එක ගන්න. අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගන්න. මේ හෝල්ඩර් එක ගන්න. මේ කෑලි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තව සම්බන්ධ කරලා තියෙන ප්ලාස්ටික් කෑල්ල. මේවා ඔයාලට හම්බ වෙනවා මේ සර්වර් මෝටර් එකත් එක්ක. මෙන්න මේ ටික හම්බ වෙනවා මේ සර්වර් මෝටර් එකත් එක්ක. ඇනයි මේ ටික මේ සර්වර් මෝටර් එකට ඔයාලට හම්බ වෙනවා නොමිලේ. ඊට පස්සේ ඔයාලා ගන්න මෙන්න මේ වගේ ලිතියම් අයන් බැටරි. මේක 3.7 වෝල්ට් 3.7ක ලිතියම් අයන් බැටරිය. බැටරි දෙකක් ගන්න. බැටරි දෙකයි මේ හෝල්ඩර් එකයි ගන්න. මේක රීචාර්ජබල් බැටරි මේවා. ඔයාලට මේකත් එක්ක charge කරන්න charger එකකුත් ගන්න. හරි ඊට පස්සේ ඔයාලට jumper wire අවශ්‍ය වෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් jumper wire මම අරගෙන තියෙනවා. ඔයාලා බලන්න ඔයාලට අවශ්‍ය වෙන jumper wire මොනවද කියලා. දැන් මම මෙතන අරන් තිනවා මේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අතේ තියෙන්නේ male to female wire. male to female jumper wire අරන් තියෙනවා. තව මම ගත්තා male to male wire අරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ male to male wire. ඔයාලට බලා ගන්න පුළුවන්. male to male wire අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා නම් female to female wire උත් ගන්න. අවශ්‍ය වෙනවද කියලා බලලා ගන්න. female to female wire උත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒකත් ඔයාලා බලලා ගන්න. හරි ඊට පස්සේ ඔයාලා Arduino Uno board එකට ඔයාලා කෝඩ් කරගන්න data ටික දාන්න. මේ වගේ data cable එකකුත් ගන්න. මේකත් කියලා ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයාලා ගන්න ඕන මෙන්න මේ විදිහේ
ප්‍රොජෙක්ට් බෝඩ් එක පොඩි ප්‍රොජෙක්ට් බෝඩ් එක මේක රුපියල් 90ක් වගේ වෙන්නේ සමහර තැන්වල 50ටක් තියෙන එක ගන්න. ඊට පස්සේ ඔයාලා වෝල්ටේජ් රෙගියුලේටර් එකක් ගන්න ඕන. මේ වෝල්ටේජ් රෙගියුලේටර් එක LM78.5 වෝල්ටේජ් රෙගියුලේටර් එක. ඔයාලා ඒ වෝල්ටේජ් රෙගියුලේටර් එකත් ගන්න. අපිට අවශ්‍ය වෙන්නේ ඔය ටික. හරි මට ඔයාලට කියන්න අමතකුණා මෙන්න මේ වගේ ජැක් එකකුත් ඔයාලා ගන්න. මේකෙන් තමයි මම විදුලිය ලබා දෙන්නේ මේ Arduino board එකට. මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා ඔය විදිහට සම්බන්ධ කරලා තමයි විදුලිය ලබා දෙන්නේ. මේ අපි වෙනම මේ මෝටර එකටයි Arduino Uno board එකටයි වෙනම අපි විදුලිය ලබා දෙන්න ඕන. ඒකින්ද තමයි මේ ජැක් එකක් අපිට අවශ්‍ය වෙන්නේ. හරි අපිට මේ විදිහට voltage regulator මේ project board මේ විදිහට එක විදිහට වයර් අවශ්‍ය වෙන්නේ ජම්පර් වයර් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මෝටර් ඩ්‍රයිව් එක පාවිච්චි කරන හින්දා මේ මෝටර් ඩ්‍රයිව් එකෙන් මේ රොබෝ හදන්න පොඩ්ඩක් සංකීර්ණයි පොඩ්ඩක් අමාරුයි. හැබැයි ක්‍රියාකාරීත්වය වෙනසක් නැහැ. මේක හොඳට වැඩ කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ මෝටර් ඩ්‍රයිව් එකනුත් හදන්න. මම මේකෙන් හදන විදියත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. මේකෙන් දෙවිදියකට තමයි හදන්නේ. මේ දෙක අපි දැන් කෝඩ් එක ලිව්වත් මේකෙන් වෙන විදියකට කෝඩ් එක ලියන්නේ. මේක පාවිච්චි කරන නම් වෙන විදියකට තමයි කෝඩ් එක ලියන්නේ. මම අද කෝඩ් එක ලියන විදිය ඔයාලට මේ වීඩියෝයෙන් කියලා දෙන්නේ නැහැ. මම පල්ලෙහාන් ලින්ක් එකක් දාන්නම් ඔයාලට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා කෝඩ් එක හදන විදිය බලන්න පුළුවන්. මේකෙන් හදන එක පොඩ්ඩක් සරලයි. ලේසියෙන් හදා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒක මම ඔයාලට ඒවත් ඉස්සරහා මේක හදාගෙන යනකොට කියන්නම්. හරි ඔයාලට ලැබුණු කාර් කිට් එකට ලැබුණු මෙන්න මේ මෝටර් දෙකේ ඔයාලා මේ වයර් සම්බන්ධක පාස ගන්න. මම මේ විදිහට වයර් පාසල තියෙන්නේ සර්කිට් වයර් පාසන්න. සර්කිට් වයර් ලොකු වයර් පාසන්න යන්න අවශ්‍ය නැහැ. මේ විදිහේ සර්කිට් වයර් පාසන්න. ඔයාලා මේකට පාට දෙකක් පාවිච්චි කරන්න කළුයි රතුයි. එතකොට ඔයාලට ධන දින බලා ගන්න හැකි. දැන් මම මේ විදිහට එකම පාටින් මේක පාසල තියෙන්නේ. හැබැයි මම මේකට මේ විදිහට සෙලෝ ටේප් එකක් ගහලා ධන දින වෙන් කරලා තියෙන්නේ. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මම ගනිපු කාර් කිට් එක සම්බන්ධ කරගන්න විදිය. මම මේ විදිහේ කාර් කිට් එකක් ගත්තේ ඔයාලා වෙනස් විදිහේ කාර් කිට් එකක් ගත්තා නම් මේ ක්‍රමයට නෙවෙයි සම්බන්ධ කරන්නේ වෙනස් ක්‍රමයකට. ඔයාලට මේ කොටස බලන්න අවශ්‍ය නැත්නම් මේක සම්බන්ධ කරන විදිය බලන්න අවශ්‍ය නැත්නම් ඔයාලට ස්කිප් කරලා වීඩියෝ එකේ ඉස්සරහා කොටස් ටික බලන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ කාර් කිට් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. චැසිස් සම්බන්ධ කරගන්න විදිය දැන් කියලා දෙන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන අපේ කාර් කිට් එකේ ඇන ටික වෙන් කරලා තියෙනවා මේ විදියට. ඔයාලට මෙතන පේන ඇති ඇන ටික වෙන් කරලා තියෙනවා. මම මෝටර දෙක පස්සේ මේකට හයි කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටස් දෙකක් තියෙනවා. මේ විදියට කොටස් දෙකක් තියෙනවා. මේක තියෙන්නේ පල්ලෙහින් මේ කොටස තියෙන්නේ උඩින්. අපි මේ කොටස් දෙක මුලින්ම හයි කරගන්න ඇන ටික සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මේ කොටස් දෙක සම්බන්ධ වෙන ඇන ටික මෙන්න මේ ඇන හතරින් තමයි ওই කොටස් දෙක එකට සම්බන්ධ වෙන්නේ. මේ ඇන හතර අපි මුලින්ම සම්බන්ධ කරගන්න මේකට. ඔයාලා මේක අරගෙන මේ කෑනයක් අරගෙන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ලැබිලා ඇති මේ වගේ ස්ක්‍රූප් වෙන මල් ඇන හම්බෙලා ඇති. මල් ස්ක්‍රූප් වෙන හම්බෙලා ඇති. දැන් ඔයාලා මේකේ පල්ලෙහා කොටසේ පල්ලෙහා තට්ටුවේ මේ විදියට ඔයාලට සිදුරු විදලා ඇති. මේ විදියට මෙන්න මේ සිදුරු ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන එක සිදුරක් තියෙනවා. මෙතන එක සිදුරක් තියෙනවා. මෙතන එක සිදුරක් තියෙනවා. මෙතන එක සිදුරක් තියෙනවා. ওই විදියට සිදුරු හතරක් තියෙනවා. ওই සිදුරු හතරට මේ ඇන හතර සම්බන්ධ කරගන්න මම මේ විදියට ඇනේ පල්ලෙහායින් දාලා ওই විදියට ඇනේ දාලා මේක මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදියට එක ඇණයක් සම්බන්ධ කරගත්තා. ඔයාලට පේනවා ඇති. ඒ විදියට ඔයාලා ඉතුරු ඇණ ටික සම්බන්ධ කරගන්න මේ විදියට ඇණේ අරගෙන ඒක පල්ලෙහින් දාලා මේ විදියට අපේ මේ දිග ඇණේ අරගෙන මේක මේ විදියට කරකවලා සම්බන්ධ කරගන්න. ඔය විදියට වැඩි තද කරන්න හිම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම මේ විදියට මේ හතර හයි කරගත්තා. දැන් අපි මේකට මේ මෝටරේ සම්බන්ධ කරගන්න. මෝටරේ සම්බන්ධ කරගන්නකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කැපිලා වගේ කොටසක් තියෙනවා. මෙන්න මේකට ඔයාලා තියාගන්න ඔන්න විදියට මෝටරේ තියාගන්න. මේකට ඔයාලට බලා ගන්න පුළුවන් මෝටරේ පැත්තෙන් ඇන දාන්න පුළුවන්. මෙන්න මේ ඇන දාන්න පුළුවන් කොටස
ඔන්න ඔය විදිහට අර මං කිව්ව අර මෙතන මේ කැපිල වගේ තියෙන කොටසට කෙලින් තියාගන්න. ඔන්න ඔය විදිහට තියාගන්න. ඊට පස්සේ ඔයාලට ලැබිලා ඇති මෙන්න මේ වගේ කෑලි හතරක්. ඔයගේ කෑලි හතරක් ලැබෙලා ඇති. මේන් එක කෑල්ලක් ඔයාලා මෙන්න මේ විදිහට අර මෝටරේ සීදුරු වලට කෙලින් තියාගන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එහා පැත්තෙනුත් මේ වගේ කොටු හැඩයක් තියෙනවා. අන්නේ කොටු හැඩෙනුත් මේ වගේ අනිත් කෑල්ලක් තව කෑල්ලක් දාගන්න. ඔයගේ කෑලි දෙක දාගන්න මේ දෙක තමයි දෙපැත්තෙන් හිර කරගන්න මේ මෝටරේ. ඔන්න ඔය විදිහට කෙලින් තියාගන්න. මේක පොඩ්ඩක් කරන්න අමාරුයි. හරි ඊට පස්සේ ඔයාලට ලැබිලා ඇති මෙන්න මේ වගේ දිග ඇන. පොඩ්ඩක් දිග ඇන ලැබිලා ඇති. මෙන්න මේ දිග ඇන වලින් ඔයාලා මෙන්න මේ දිග ඇනේ මෙන්න මේ සිදුරෙන් දාගන්න. ඔය විදිහට දාලා එහා පැත්ත කෑල්ලේ තියෙන සිදුරේ ඔයාලා ඒ ඇනේ ගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට ඒ ඇනේ දාගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට නට් එකක් අරගෙන මෙන්න මේ වගේ නට් කෑලි ඇති. ඒ වගේ නට් එකක් අරගෙන ඔයාලා මෙන්න මේ ඇනේ මේ පැත්තෙන් දාලා ඔයාලා විදිහට මලක් අරගෙන මේක මේ පැත්තේ තද කරගන්න. මේ ඇනේ කරකවන්න. එතකොට මේ ඇනේ තද වෙනවා. හරි මම මේ විදිහට පල්ලෙහා ඇනේ දාලා මේ නට්ටයක් දාලා තද කරගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩත් තව සිදුරක් තියෙනවා. ඒ සිදුරටත් මේ විදිහට ඇනේ දාලා ওই විදිහට එහා පැත්තෙන් අරගෙන මේ විදිහට නට්ටයක් අරගෙන ඒක ওই විදිහට තියලා මෙතන මේ ඇනේ තද කරගන්න. ওই විදිහට ඔයාලා අනිත් මෝටරේ මේකට සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති. මේ විදිහට ඔයාලට නට් එක මෝටරේ සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි අනිත් මෝටරේ ඒ විදිහටම මේකට හයි කරගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට මේකට මෝටර දෙක සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති පැහැදිලිව. හරි අපි දැන් මේකට ඔයාලට ලැබිලා ඇති මෙන්න මේ විදිහට රෝද දෙකක්. මේ විදිහේ රෝද දෙකක් ලැබිලා ඇති. දැන් මේ දෙක අපි මෙන්න මේ යට චැසියට සම්බන්ධ කරගා මේක සම්බන්ධ කරගන්නකොට ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ නට් කිහිපයක් ඔයාලට ලැබිලා ඇති. මෙන්න මේ නට් වලින් තමයි අපි මේක සම්බන්ධ කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති ඉස්සරහා ඔන්න ඔය වගේ සිදුරු හතරක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතනින් එකක් තියෙනවා. මෙතනින් එකක් තියෙනවා. ඔන්න ඔය හතරට මේ කෑලි හතර දාලා මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ නට්ටයක් අරගෙන මේක උඩින් තියන්න. මේක උඩින් තියලා මේක පල්ලෙහෙන් කරකවලා මේකට සම්බන්ධ කරගන්න ඔය විදියට ඔයාලට පේනවා ඇති. හරි ඔන්න ඔය විදියට මේ නට්ටය සම්බන්ධ කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදියට මම සම්බන්ධ කරලා තියෙන උඩින් නට් එක දාලා පල්ලෙහින් මේක කරකවන්න තියෙන්නේ. ඒ විදියට මේ හතරටම සම්බන්ධ කරගන්න. හරි මම මේ විදියට ඒ කෑලි හතරත් මේකට සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලගේ රෝදේ අරගෙන මේ විදියට රෝදේ මෙන්න මේ අපි සම්බන්ධ කරගන්නපු එක උඩින් ඔන්න ඔය විදියට තියන්න. මේකට කෙලින් තියන්න ඔයාලා සිදුරු බලලා ඊට පස්සේ මේ සිදුරු වලට ඔයාලා මෙන්න මේ වගේ ඇන දාලා මේක තද කරගන්න. මේ රෝදේ මේ චැසියට සම්බන්ධ කරගන්න. ওই විදියට ඇනේ තියලා ওই විදියට දාලා මේ ඇනේ තද කරගන්න. ওই විදියට ඔයාලට පුළුවන් ඉතුරු ඇන තුනක් තද කරගන්න. හරි මම මේ විදියට මේ රෝද දෙකම හයි කරගත්තා. මම මෙතෙන්දී ඇන දෙකක් දැම්මේ නැහැ. මේ ඇන දෙක ඉතුරු කරගත්තා. මට ඉස්සරහදී මේ දෙක අවශ්‍ය වෙන හින්දා ඔයාලා මේ Arduino board මේකටම තියලා අලවනවා නම් ඒ කියන්නේ ඩබල් ටේප් එහෙම නැත්නම් බ්ලූ ගන් දාලා අලවනවා නම් ඔයාලා මේ වගේ නට් දෙකක් තියාගන්න අවශ්‍ය නැහැ. අලවන්න නැත්නම් ඔයාලා මේ වගේ නට් දෙකක් තියාගන්න නැත්නම් ඔයාලා ගාව වැඩිපුර තියෙන ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ විදියට මේ දෙක සම්බන්ධ කරගත්තා. දැන් අපි මේකට මේ රෝද දෙක සම්බන්ධ කරගා මේ විදියට ඔයාලා රෝද දෙක හයි කරගන්න මේකට. ඔයාලට පේනවා ඇති. ওই විදියට තියලා තද කරන්න. දැන් හරි අපේ පල්ලෙහා කොටස හරි. දැන් අපේ මේ උඩ කොටස මේ විදියට අපි අර කලින් හයි කරගෙනපු ඇන හතර උඩ තියලා ඔන්න විදියට තියලා දැන් ඔයාලට පේනවා ඇති. ඔයාලා මේ විදියට ඇණයක් අරගෙන මේ වගේ ඇණයක් අරගෙන
මේ සිදුරේ උඩ තියලා මේක ස්ක්‍රූපු මල් ස්ක්‍රූපු නේන පාවිච්චි කරලා මේක ඔන්න ඔය විදිහට තද කරගන්න. මේ හතරටම එන හතරක් දාලා ඔයාලා තද කරගන්න. හරි අපි දැන් මේ විදිහට කාර් කිට් එකේ කොටස් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. මේ විදිහට තමයි මේ කාර් කිට් එක සම්බන්ධ කරගන්නේ. මේ කාර් කිට් එකේ චැසිය සම්බන්ධ කරගන්නේ මේ විදිහට. දැන් අපි මේකට ඉතුරු කොටස් ටික සම්බන්ධ කරගන්න. මෝටර් ඩ්‍රයිවර් එක, Arduino board එක, ඒ ටික අපි දැන් මේකට සම්බන්ධ කරගන්න. හරි දැන් මම මේ Arduino board එක සම්බන්ධ කරගන්න මේකට සම්බන්ධ කරගන්න මම අර කලින් තියාගනිපු නට් දෙක මේ විදිහට සෙට් කරගත්තා. මේකට සම්බන්ධ කරගත්තා. ඔයාලට නැත්තම් කෙලින්ම මෙන්න මෙහෙම තියලා ඩබල් ටේප් එකක් අරගෙන ඩබල් ටේප් එක පැත්තම මේ කියලාවලා අනිත් පැත්ත මේ කියලාවලා ඔයාලට මේ විදිහට මේ Arduino board එක මේ chassis එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලට කෙලින්ම එන දාන්න පුළුවන් නම් ඒක පොඩ්ඩක් ඔයාලා බලන්න. එන දාගන්න පුළුවන් නම් ඔයාලා එන දාලා සම්බන්ධ කරගන්න. මගේ කේ එන දාලා එහෙම සම්බන්ධ කරගන්න බෑ. මම මේ විදිහට කැලි දෙකක් මේකට සම්බන්ධ කරගෙන තමයි මේ Arduino board එක සම්බන්ධ කරගන්නේ. දැන් මම මේ විදිහට Arduino board එක තියලා මේකට එන දෙකක් දාලා මේක තද කරගන්නවා. හරි මම මේ විදිහට Arduino board එක මේකට සම්බන්ධ කරගත්තා. දැන් අපි මේකට සම්බන්ධ කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන් ultrasonic sensor එක. ඔයාලා මුලින්ම ultrasonic sensor එක ඔයාලා මේ holder එකට සම්බන්ධ කරගන්න. මේ holder එකට සම්බන්ධ කරගන්නකොට දැන් ඔයාලට ඇණයක් දාගන්න පුළුවන්. නැත්තම් මං සම්බන්ධ කරන් තියෙන්නේ මේ විදිහට blue gun ටික තියලා මේක සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට කෑලි ටිකක් හම් වෙනවා මේ සර්වර් මෝටර් එකත් එක්ක මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ සුදු පාට මෙන්න මේ වගේ කෑලි ටිකක් හම් වෙනවා සර්වර් මෝටර් එකත් එක්ක. ඔයාලා ඒක තියලා මේ හෝල්ඩර් එක උඩින් තියලා මේ විදිහට ඔයාලට හම්බෙච්ච ඇණයක් තියලා ඔයාලා තද කරගන්න. ඔයාලට සර්වර් මෝටර් එකත් එක්ක පොඩි ඇණ ටිකක් හම් වෙනවා. එයින් කෑණයක් ඔයාලා මේකට දාලා සම්බන්ධ කරගන්න. ඒ විදිහට මේ සර්වර් මෝටර් එකයි මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකයි මේ විදිහට සම්බන්ධ කරගන්න. දැන් ඔයාලා මේ විදිහට සර්වර් මෝටර් එක ඉස්සරහින් තියලා ඔයාලට පේනවා ඇති. ওই විදිහට සර්වර් මෝටර් එක තියලා ඔයාලා ඩබල් ටේප් තියෙනවා. ඔයාලා ඩබල් ටේප් ගහලා සම්බන්ධ කරලා ප්‍රශ්නයක් නැහැ. ඩබල් ටේප් මේක යනකොට සමහරකට කැඩිලා යන්න පුළුවන්. මේක පොඩ්ඩක් බරක් එනවා. ඒකින්ද කැඩිලා යන්න පුළුවන්. මම බ්ලූ ගන් ටිකක් දාලා මේක අලව ගන්නවා. හරි මම මේ විදිහට සර්වර් මෝටර් එකයි මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකයි සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට ග්ලූ ගන් ටිකකින් මේක සම්බන්ධ කරගත්තා. හරි. දැන් අපි මේකට සම්බන්ධ කරගමු මෙන්න මේ මෝටර් ඩ්‍රයිවර් එක. මේ විදිහට මම එහා පැත්තෙන් ඩබල් ටේප් එකක් ගහලා තියෙනවා. මේ ඩබල් ටේප් එක ඔයාලා ඩබල් ටේප් එකක් ගහලා මේක ওই විදිහට තියලා සම්බන්ධ කරගන්න. ওই විදිහට සම්බන්ධ කරගන්න. මේක හරියට ඇලවෙන්නේ නැහැ. පොඩි ඩබල් ටේප් එකක් ගහුවා මම මේකයි ගලවන හින්දා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මේ වගේ චූටි ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ඩබල් ටේප් එකක් ගහගන්න. මේකේ තමයි එන ඩබල් ටේප් එකකුත් තියෙනවා. මම මේක නැවත භාවිතා කරන්න ගන්න හින්දා මම පොඩි ඩබල් ටේප් එකක් කෑල්ලක් ගහලා මේක ඔය විදිහට ඔතනින් දිහා සම්බන්ධ කරගන්නවා. දැන් මම මේක සම්බන්ධ කරගන්න යන්නේ. දැන් හරි අපි දැන් අපිට අවශ්‍ය වෙන කොටස් ටික අපි සම්බන්ධ කරගෙන ඉවරයි. අපිට අවශ්‍ය වෙන දේවල් ටික අපි දැන් සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි මේකේ වයරින් එක ගහමු. වයර් ටික මේකේ සම්බන්ධ කරගන්න. හරි අපි දැන් මේ මෝටර් ඩ්‍රයිවර් එකේ ඉඳන් Arduino board එකට සම්බන්ධ කරගන්න වයර් ටික සම්බන්ධ කරගන්න. ඔයාලට මේ මෝටර් ඩ්‍රයිවර් එකේ මෙතන බලා ගන්න පුළුවන්. මෙතන පොඩියට ගහලා තියෙනවා ENA, IN1, IN2, IN3, IN4, ENB කියලා මේ විදිහට පින් ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මෙන්න මෙතන පින් ටිකක් තියෙනවා. මේ පින් ටික අපි දැන් මේ පින් ටිකට මේ ජම්පර් වයර් සෙට් කරලා ඒ ජම්පර් වයර් ටික මේ Arduino board එකේ අපිට අවශ්‍ය වෙන පින් ටිකට අපි සම්බන්ධ කරගන්න. මම මුලින්ම මෙන්න මෙතන තියෙන පින් ටිකට මේ ජම්පර් වයර් ටික සම්බන්ධ කරගන්නවා. හරි මම මෝටර් ඩ්‍රයිවර් එකේ අර පින් ටිකට මේ විදිහට ජම්පර් වයර් ටික සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන ENA, ENB කියන පින් දෙකකට වයර් දෙක සම්බන්ධ කරගෙන තියෙනවා. මේකෙන් අපිට පුළුවන් මේ මෝටර වල ස්පීඩ් එක වෙනස් කරන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ දෙකටත් ජම්පර් වයර් දෙක සම්බන්ධ කරගෙන Arduino board එකට සම්බන්ධ කරන්න, කනෙක්ට් කරන්න. හරි මම දැන් කියන්නම් මේ මෝටර් ඩ්‍රයිවර් එකේ පින් ටික අපි Arduino board එකේ මොන පින් වලටද සම්බන්ධ කරන්න ඕන කියලා.
හරි දැන් ඔයාලට මම මුලින්ම කියන්නම් ENA කියන පින් එක සම්බන්ධ වෙන්න ඕන Arduino board එකේ මොකකටද කියලා. ඔයාලා ENA කියන මම මෙතනින් වයර් එක තෝරගන්නම් ENA කියන වයර් එක. හරි ENA කියන එක ඔයාලා සම්බන්ධ කරගන්න Arduino board එකේ ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් අංක ටිකක් ගහලා තියෙනවා. 0 1 2 3 4 5 ඔය විදියට. ඔයාලා මේ Arduino board එකේ පස්වෙනි පින් එකට මේ විදියට ENA කියන ජම්පර් වයර් එක සම්බන්ධ කරගන්න. මෙතන ENA එකට සම්බන්ධ කරපු ජම්පර් වයර් එක Arduino board එකේ D5. එහෙම නැත්නම් පස්වෙනි ඉලක්කමට තියෙන පින් එකට ඔයාලා මේ ජම්පර් වයර් එක සම්බන්ධ කරගන්න. මම මෙතෙන්දි ගත්තේ male to female. හරි. ඒ විදියට ජම්පර් male to female ජම්පර් වයර් තමයි මම මෙතෙන්දි ගත්තේ. මේ විදියට D පස්වෙනි පින් එකට ඔයාලා සම්බන්ධ කරගන්න. දැන් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් IN1 කියලා පින් එකක් තියෙනවා. මේක ඔයාලා සම්බන්ධ කරගන්න Arduino board එකේ මම නිල් පාට වයර් එක තමයි IN1 එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වයර් එක ඔයාලා සම්බන්ධ කරගන්න Arduino board එකේ D8ට. ඒ කියන්නේ 8 වෙනි පින් එකට. මෙතන 8 වෙනි පින් එකට ඔයාලා සම්බන්ධ කරගන්න. ඔයාලට පැහැදිලිව පේන ඇති කියලා මම හිතනවා. හරි ඊට පස්සේ අපි IN1 කියන එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා IN2 කියලා. IN2 කියන පින් එක ඔයාලා සම්බන්ධ කරගන්න මම IN2 කියන එකට සම්බන්ධ කරලා තියෙන කොළ පාට ජම්පර් වයර් එක. ඔයාලගේ ජම්පර් වයර් එක ඔයාලා සම්බන්ධ කරගන්න D9 කියන පින් එකට. ඒ කියන්නේ 9 වෙනි පින් එකට ඔයාලා Arduino board එකේ 9 වෙනි පින් එකට ඔයාලා IN2 එකේ ජම්පර් වයර් එක සම්බන්ධ කරගන්න. හරි ඊට පස්සේ තියෙනවා IN3 කියලා. ඒ කියන්නේ IN3 කියන පින් එක ඔයාලා සම්බන්ධ කරගන්න Arduino board එකේ D10ට. IN3 වලට මම දාලා තියෙන කහ පාට වයර් එක ඒක ඔයාලා සම්බන්ධ කරගන්න 10 වෙනි පින් එකට. මම විදියට 10ට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ IN4 කියන එක ඔයාලා සම්බන්ධ කරගන්න 11 වෙනි පින් එකට. IN4 කියන එක ඔයාලා 11 වෙනි පින් එකට සම්බන්ධ කරගන්න. Arduino board එකේ 11 වෙනි එකට. හරි ඊට පස්සේ ඉතුරුලා තියෙනවා ENB කියලා. ENB කියන එක ඔයාලා Arduino board එකේ 6 වෙනි පින් එකට සම්බන්ධ කරගන්න. Arduino board එකේ මේ පැත්තෙන් වලට ඇති අංක ටික ගහලා ඒකේ 6 වෙනි පින් එකට ඔයාලා සම්බන්ධ කරගන්න. හරි අපි දැන් motor drive එකෙන් Arduino board එකට සම්බන්ධ වෙන මේ ප්‍රධාන ටික සම්බන්ධ කරන් ඉවරයි. motor drive එකේ Arduino board එක අපි සම්බන්ධ කරන් ඉවරයි. ඊට පස්සේ අපි සම්බන්ධ කරගම් servo motor එක. servo motor එක ඔයාලට බලා ගන්න පුළුවන් වයර් 3යි තියෙන්නේ මේ servo motor එකේ. ඔයාලට පේනවා ඇති තියෙනවා රතු පාට වයර් එකක් තියෙනවා දුඹුරු පාට වයර් එකක් තියෙනවා මැදින් රතු පාට වයර් එකක් තියෙනවා ඊට පස්සේ තැඹිලි පාට වයර් එකක් තියෙනවා. මේ රතු පාට වයර් එක අපි ධන 5 වෝල්ටේජ් 5ක් ලබා දෙන්න ඕන. මේක GND වයර් එක. මේ දුඹුරු පාට වයර් එක GND වයර් එක. ඊට පස්සේ තැඹිලි පාට වයර් එක තමයි සිග්නල් වයර් එක. හරි මම සර්වෝ මෝටර් එකට මේ විදිහට ජම්පර් වයර් ටික සම්බන්ධ කරගත්තා. මෙතන අපි අර සම්බන්ධ කරගන්න එකට මෙන්න මේ කෑල්ලට සම්බන්ධ කරගත්ත ජම්පර් වයර් ටික ජම්පර් වයර් 3 මම ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරගත්ත කොළ පාට එකක් අපි වෝල්ට් 5 ලබා දෙන එකට සම්බන්ධ කරගත්ත රතු පාට වයර් එකක් අපේ සිග්නල් වයර් එකට සම්බන්ධ කරගත්ත නිල් පාට වයර් එකක්. දැන් අපිට මේ කෙලිම සම්බන්ධ කරගන්න බැරි හින්දා තමයි මම මේ විදිහට ජම්පර් වයර් සම්බන්ධ කරගත්තේ. දැන් අපි මේක Arduino board එකට සම්බන්ධ කරගන්න. ඔයාලා මුලින්ම GND වයර් එක ගන්න. ඔයාලා GND එක සම්බන්ධ කරගන්න Arduino board එක වලට මේ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් GND කියලා පින් තියෙනවා. ඔයාලා කැමති GND එකකට සම්බන්ධ කරගන්න කැමති ඍණාග්‍රයකට ඔයාලා සම්බන්ධ කරගන්න. මම මේ විදිහට GND එක සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට මැදින් බලා ගන්න පුළුවන් රතු පාට වයර් එක. මේකෙන් තමයි අපි 5 වෝල්ට් ලබා දෙන්න ඕන. හැබැයි මෙතන තියෙන්නේ වෝල්ට් 5 එකයි. එක අග්‍රයයි එක පින් එකයි මේ Arduino board එකේ වෝල්ට් 5ක් අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන් පින් එකකට තියෙන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ. ඔයාලට මේකේ නම් පේනවද දන්නේ ඔයාලට මේ මෙතන පේනවා ඇති වෝල්ට් 5 කියලා ගහලා තියෙන එක ඔයාලා බලන්න මේ පැත්තේ මෙන්න මෙතන තියෙනවා වෝල්ට් 5 කියලා. ඔන්න ඔය කියන වෝල්ට් 5ට ඔයාලා මෙන්න මේ රතු පාට වයර් එක සම්බන්ධ කරගන්න ඔයාලා සර්වෝ මෝටර් එකේ වෝල්ට් 5ට සම්බන්ධ කරගනිපු වයර් එක සම්බන්ධ කරගන්න ওই විදිහට මම රතු පාට වයර් එක වෝල්ට් 5ට සම්බන්ධ කරගත්තා. වෝල්ට් 5 එකයි තියෙන්නේ. මේක අපිට වැදගත් වෙනවා. ඔයාලා මේ
වෝල්ට් 5 එක අවුට්පුට් එකක් තියෙන හින්දා තමයි මම මේ වගේ වෝල්ටේජ් රෙගියුලේටර් එකක් දාලා වෙනමම මේ කරන්ට් එකක් දෙන්නේ අපි අල්ට්‍රාසෝනික් සෙන්සර් එකට. මම ඒක ගැන ඔයාලට ඉස්සරහට කියන්නේ ඒක සම්බන්ධ කරනකොට දැන් ඔයාලා සම්බන්ධ කරගන්න සිග්නල් වයර් එක මම සිග්නල් වයර් එක සම්බන්ධ කරේ Arduino board එකේ 7 වෙනි පින් එකට D7ට. හරි ඔය විදිහට මම 7 වෙනි පින් එකට ඒ වයර් එක සම්බන්ධ කරගත්තා. හරි දැන් මම සර්වෝ මෝටර එක සම්බන්ධ කරන් ඉවරයි. දැන් අපි අල්ට්‍රාසෝනික් සෙන්සර් එක සම්බන්ධ කරගමු. ඒ සෙන්සර් එක සම්බන්ධ කරනකොටත් අපිට අවශ්‍ය වෙන්නේ male to female wire. male to female jumper wire තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි මම අල්ට්‍රාසෝනික් සෙන්සර් එකට ජම්පර් වයර් ටික සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම VCC කියලා තියෙනවා. ඊට පස්සේ අගින් තියෙනවා GND කියලා. මේ VCC එකයි GND එකයි ඔයාලා මේකේ මොකටද සම්බන්ධ කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලට මැදින් බලා ගන්න පුළුවන් එකෝ කියලා එකක් තියෙනවා. ට්‍රිග් එකේ කියලා තව එකක් තියෙනවා. තව පින් එකක්. එකෝ එකයි ට්‍රිග් එකයි ඔයාලා සම්බන්ධ කරගන්න Arduino board එකට. ඔයාලා එකෝ එක සම්බන්ධ කරගන්න මම එකෝ එකට සම්බන්ධ කරේ කළු පාට වයර් එක. ඔයාලා එකෝ එකට සම්බන්ධ කරගන්න Arduino board එකේ දෙවෙනි පින් එකට. ඒ කියන්නේ D2ට. D2ට සම්බන්ධ කරගන්න මේ ඉලක්කම් වලින් දෙවෙනි පින් එකට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා ට්‍රිග් එක. ට්‍රිග් එක ඔයාලා සම්බන්ධ කරගන්න D3ට. කියන්නේ Arduino board එකේ තුන්වෙනි පින් එකට ඔයාලා සම්බන්ධ කරගන්න. තුන්වෙනි පින් එකට කිව්වට මේක 0.1 2 කියලා යන්නේ. ඒක ඉලක්කම් වලින් තුන්වෙනි එකට තමයි ඔයාලා සම්බන්ධ කරගන්න ඕන. හරි. දැන් අපි ට්‍රිග් එක එකෝ එකයි සම්බන්ධ කරගත්තා. හරි මේ අල්ට්‍රාසෝනික් සෙන්සර් එකේ VCC කියන එකට තමයි අපි විදුලි ලබා දෙන්නේ. GND එකට තමයි ඍණාග්‍රය සම්බන්ධ කරගන්නේ. මෙතෙන්දි මන්ට ඉස්සරලා පොඩි වැරදීමක් වුණා. මම මේ පිටින් විදුලි ලබා දෙන්න ගියේ සර්වෝ මෝටර එකට. දැන් අපි සර්වෝ මෝටර එකට මේ රතු පාට කොළ පාට වයර් දෙක සම්බන්ධ කරගත්තා. ඒ වයර් දෙක ඔයාලා Arduino board එකට සම්බන්ධ කරගනිපු වයර් දෙක ගලවන්න. ඒ කියන්නේ අපි 5 volt ලබා දෙන එකයි GND වයර් එකයි ඔයාලා Arduino board එකෙන් ගලවන්න සර්වෝ මෝටර එකේ. සර්වෝ මෝටර එකේ 5 volt ලබා දෙන එකයි GND වයර් එකයි. ඒ දෙක ගලවලා ඔයාලා Arduino board එක සම්බන්ධ කරගන්න මේ සෙන්සර් එකේ වයර් දෙක. සෙන්සර් එකේ VCC කියන වයර් එක ඔයාලා සම්බන්ධ කරගන්න මෙතන මම ඉස්සරලා පෙන්නුවා 5 volt පින් එකට. 5 volt පින් එකට ඔයාලා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ GND එක සෙන්සර් එකේ GND එක ඔයාලා මේ Arduino board එකේ GND පින් එකකට සම්බන්ධ කරගන්න. හරි අල්ට්‍රාසෝනික් සෙන්සර් එකේ VCC එක ඔයාලා 5 volt පින් එකට සම්බන්ධ කරගන්න. ඔයාලට මෙතන පේනවා ඇති. ඊට පස්සේ GND වයර් එක Arduino board එකේ GND පින් එකකට සම්බන්ධ කරගන්න. හරි දැන් අපිට සර්වර් මෝටර එකේ 5 volt දෙන ජම්පර් වයර් එකයි මේ GND වයර් එකයි ඉතුරු වෙලා තියෙනවා. හරි දැන් අපි මේකට විදුලිය දෙන්න වෙනම සර්කිට් එකක් හදා ගන්න ඕන. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙකම මේ අල්ට්‍රාසෝනික් සෙන්සර් එකයි සර්වර් මෝටර එකයි දෙකම වැඩ කරන්නේ වෝල්ට් 5ට. වෝල්ට් 5ට තමයි මේ දෙකම වැඩ කරන්නේ. හැබැයි Arduino board එකේ වෝල්ට් 5 output pin තිබුණේ එකයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා board එකේ බලන්න ඔයාලට 1 වෝල්ට් 5 output pin එකක් විතරයි බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතෙන්දී මේ වෝල්ට් 5 output pin එකෙම මේ දෙකටම මේක අපි මේ විදියට මෙතනින් output එක අරගෙන මේ විදියට project board එකට සම්බන්ධ කරලා මේ output pin එකෙන් මේ දෙකටම දෙන්න ගියොත් ඒක Arduino board එකට හානියක් වෙන්න පුළුවන්. ලොකු පවර් එකක් අදින්න පුළුවන් හින්දා ඒකින්ද එක පින් එකෙන් මේ දෙකටම දෙන්න යන්න එපා. නැත්තම් ඔයාලට පුළුවන් වයර් එකක් කපලා පාසලා මේ දෙකටම දෙන්න. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඒක පොඩ්ඩක් බෝඩ් එකට එහෙම හොඳ නැහැ. ඔයාලා පාවිච්චි කරන මේ සර්වෝ මෝටර එකටයි මේකටත් හොඳ නැහැ. ඒකින්ද එහෙම කරන්න යන්න නැතුව අපිට පුළුවන් අපි මේකට විදුලිය ලබා දෙන මේ බැටරි දෙක පාවිච්චි කරලා මේකට වෙනම විදුලිය ලබා දෙන්න පුළුවන්. මේ Arduino board එක පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් මේකට වෙනම පිටින් විදුලිය ලබා දෙන්න. අපි සිග්නල් එක Arduino board එකෙන් ලබා දෙන්න ඕන. සර්වෝ මෝටර එකට සිග්නල් එක Arduino board එකෙන් ලබා දෙන්න ඕන. හැබැයි අපි GND එකයි 5 volt එකයි අපි පිටින් ලබා දුන්නට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලා මේ විදිහට බැටරි දෙක ගන්න.
ඔයාලා මේ බැටරියට මේ විදිහට ස්විච් එකකුත් සම්බන්ධ කරගන්න. මම ස්විච් එක සම්බන්ධ කරන් තියෙන මට ඒක ඔයාලට කලින් කියන්න මතක වුණා. ඔයාලට දැන් මේ බැටරියේ ඍණාග්‍රේ ධනාග්‍රේ බලා ගන්න පුළුවන්. හරි මම ඔයාලට කලින් කිව්වා මේ වගේ ජැක් එකක් ගන්න ඕන අපි Arduino board එකට සප්ලයි ලබා දෙන්න මේ වගේ ජැක් එකක්. මේකට ඔයාලා වයර් දෙක සෙට් කරගන්න පාට දෙකකින්. නැත්තම් දැන් ඍණ පටලැවෙන හින්දා දැන් මේකේ අග්‍ර ගැන කිව්වොත් මේ ජැක් එකට අපි මේ දිග අග්‍රයක් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති. ඔයාලට ළඟ වෙන්නන්න. මෙතන ඔයාලට දිග අග්‍රයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ ජැක් එකේ අපි ඍණ සම්බන්ධ කරගන්න ඕන. ඔයාලා විදුලිය ලබා දෙන ඍණ වයර් එක මෙන්න මේ දිග අග්‍රයට ඔයාලා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ කොට අග්‍රයක් බලා ගන්න පුළුවන්. මේකට ඔයාලා සම්බන්ධ කරන්න ධන වයර් එක. ඒ විදිහට සම්බන්ධ කරන්න මේක පාසල සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට. හරි දැන් මේ ජැක් එකට ඔයාලා මේ බැටරි එක සම්බන්ධ කරගන්න මේකේ මේ තියෙන ඍණ අග්‍රේ ඍණ වයර් එක මේ ඍණ වයර් එක ජැක් එකේ ඍණ වයර් එකට මේ විදිහට වයර් එක එකතු කරගන්න. ඊට පස්සේ ජැක් එකේ ධන අග්‍රේට මේ බැටරියේ ධන අග්‍රේ එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා දැන් ඊට පස්සේ අපි මේ වෝල්ටේජ් රෙගියුලේටර් එක මේකට සම්බන්ධ කරගන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෝල්ටේජ් රෙගියුලේටර් එක. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් අග්‍ර තුනක් තියෙනවා. රෙගියුලේටර් එක මේ විදිහට තියාගත්තට පස්සේ ඔයාලා මේ වෝල්ටේජ් රෙගියුලේටරේ මේ අග්‍රයට තමයි ඔයාලා පවර් ලබා දෙන්න ඕනේ. කියන්නේ ඔයාලා දෙන වෝල්ටේජ් එක දෙන්න ඕනේ මේකට. මේක තමයි GND අග්‍රේ. මේක තමයි V out එක. මේක V in එක. මේක තුන්වෙනි තියෙන්නේ V out එක. හරි දැන් මේ වෝල්ටේජ් රෙගියුලේටර් එකෙන් කරන්නේ මේක අපි දෙන වෝල්ටේජ් එක මේක වෝල්ට් 5කට අඩු කරන එක. දැන් අපි වෝල්ට් 7ක් දෙනවා නම් ඒ වෝල්ට් 7 5කට අඩු කරන එක තමයි මේ වෝල්ටේජ් රෙගියුලේටර් එකෙන් කරන්නේ. ඔයාලා දන්නවා දැන් මේ එක බැටරි එක වෝල්ට් 3.7ක් තියෙනවා. 3.7 ඒවා දෙකක් එකට එකතු වුණාම වෝල්ට් 7 පනිනවා. ඉතින් වෝල්ට් 7 අපි සර්වෝ මෝටර් එකට ලබා දුන්නොත් සර්වෝ මෝටර් එක පිච්චෙන්න පුළුවන්. ඒක වෝල්ට් 5ක් ලබා දෙන්න ඕන මෝටර් එක. ඒක හින්දා ඔයාලා මේ වෝල්ට් 7 අඩු කරගන්න ඕන වෝල්ට් 5ට. 5ට අඩු කරගන්න ඔයාලට ලේසියම කරන්න පුළුවන් මේ විදිහට වෝල්ටේජ් රෙගියුලේටර් එකක් ගත්තාම දැන් ඔයාලා වෝල්ටේජ් රෙගියුලේටර් එක මේ විදිහට ඔයාලගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරගන්න. දැන් මම මේ බැටරි වලට මේ විදිහට සම්බන්ධ කරගන්නෝ මම ඍණාග්‍රේට ජම්පර් වයර් එකක් මේ විදිහට එකතු කරගන්නෝ. ওই විදිහට මම ජම්පර් වයර් එකක් එකතු කරගත්තා. ඊට පස්සේ ධනාග්‍රේටත් මම මේ විදිහටම ජම්පර් වයර් එක සම්බන්ධ කරගන්නවා. හරි ඊට පස්සේ අපි මේ වයර් එක තමයි මේ සුදු පාට වයර් එක තමයි ධනාග්‍රේට සම්බන්ධ කරගත්තේ. මේ බැටරි වල ධනාග්‍රේට සම්බන්ධ කරගත්තේ මේ සුදු පාට ජම්පර් වයර් එක. ඒක ඔයාලා මේ මුලින්ම තියෙන අග්‍රේට සම්බන්ධ කරගන්න. මෙතන ගැලවුණා මම ඒක ආයි හයි කරගන්න. මේ විදිහට වෝල්ටේජ් රෙගියුලේටර් එකේ පළවෙනි පින් එකට ඔයාලා මේ බැටරි වල ධන අග්‍රේ සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඍණ අග්‍රේ සම්බන්ධ කරගන්න මේ දෙවෙනි පින් එකට. මේ විදිහට දෙවෙනි පින් එකට ඔයාලා ඍණ අග්‍රේ සම්බන්ධ කරගන්න. හරි දැන් ඔයාලා මේ විදිහට ඔයාලගේ රොබෝ අරගෙන ඔයාලට මේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් මේ විදිහට අපි පවර් දෙන්න ඕන මොන අග්‍රවලටද කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා ධන වෝල්ට් 5යි කියලා. මැද තියෙනවා GND එක. මෙතනින් තියෙනවා ධන වෝල්ට් 12යි කියලා. මේ ධන වෝල්ට් 12ටයි GND එකටයි තමයි ඔයාලා සප්ලයි ලබා දෙන්න ඕන. අපි මේ Arduino board එකටයි motor drive එකටයි වෙන වෙනම තමයි ලබා දෙන්න ඕන විදුලිය. මේ ඔයාලා මේක පාවිච්චි කරන එහෙම වෙන වෙනමම විදුලිය ලබා දෙන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී ඔයාලා වෙන වෙනම තමයි විදුලිය ලබා දෙන්න ඕන. ඔයාලා මේකට විතරක් දුන්නොත් මේක වැඩ කරන්නේ නැහැ. මේකට විතරක් දුන්නොත් Arduino board එක වැඩ කරන්නේ නැහැ. දැන් ඔයාලා මේක තමයි වෝල්ට් 12 අපි ලබා දෙන්න ඕන අග්‍රේ. මැද තියෙන්නේ GND එක. හරි මම දැන් මේ විදිහට අපි බැටරි වලට සම්බන්ධ කරගනිපු වයර් මේ විදිහට මේ දෙකට සම්බන්ධ කරගත්තා. මේකට ධන 12 වෝල්ටේජ් එකට අපි ධන සම්බන්ධ කරගත්තා. බැටරි ගෙන ධන වයර් ටික සම්බන්ධ කරගත්තා. ඍණ වයර් ටික සම්බන්ධ කරගත්තා GND එකට. දැන් ඔයාලා මේකත් මේ පැත්තෙන් තියලා මේ විදිහට ඔයාලට අලව ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකත් ওই විදිහට අලව ගන්න පුළුවන්.
දැන් ඔයාලා මේ විදියට ඔයාලට මේ ජැක් එක සම්බන්ධ කරගන්න පුළුවන් Arduino board එකට. ඔය විදියට මෙතින්දි ඔයාලා මේ ජම්පර් වයර් වල අර මේ විදියට සම්බන්ධ කරන්න ඕනේ නැහැ. ඔයාලට වෙනම වයර් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මෙතින්දි සම්බන්ධ කරගන්න අමාරුයි. මම මේ විදියට සම්බන්ධ කරගත්තා. මම මේක ආයි ගලවන හින්දා. හරි අපි දැන් සර්වර් මෝටර එකේ වයර් දෙක සම්බන්ධ කරගමු. මම ඔයාලට කලින් කිව්වා සර්වර් මෝටර එකේ මේ වයර් දෙක අපි මොකටද සම්බන්ධ කරේ නැහැ. දැන් අපි මේ දෙක මේ වෝල්ටේජ් රෙගියුලේටර් එකට සම්බන්ධ කරගන්න. ඔයාලා මල්ටිමීටර් තියනම් බලන්න මේකෙන් අවුට්පුට් එන්නේ කීයද කියලා. වෝල්ට් 5ක් එනවද නැද්ද කියලා. අනිවාර්යයෙන් මේ වෝල්ටේජ් රෙගියුලේටර් එකේ වෝල්ට් 5ක අවුට්පුට් එකක් තියෙනවා. දශම ගාණක් එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. ඒක වැඩි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වයර් වලට ඔයාලා සම්බන්ධ කරගන්න වෝල්ටේජ් රෙගියුලේටර් එකට මේ ජම්පර් වයර් එක සම්බන්ධ කරගන්න. මම කලින් කිව්වා මේ රතු පාට වයර් එක වෝල්ට් ධන 5 ඉන්පුට් එක දෙන්න ඕන මේ රතු පාට වයර් එකට. මම වෝල්ටේජ් රෙගියුලේටරේ 3 වෙනි අග්‍රෙට 3 වෙනි පින් එකට මේ රතු පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඔයාලට පේන ඇති. රතු පාට වයර් එක මම සම්බන්ධ කරගත්තා වෝල්ටේජ් රෙගියුලේටර් එකේ 3 වෙනි අග්‍රෙට. ඊට පස්සේ කොළ පාට වයර් එකෙන් තමයි මේකට ඍණ ලබා දෙන්නේ. ඒ වයර් එක මම සම්බන්ධ කරගන්නවා දෙවෙනි අග්‍රෙට. දෙවෙනි එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. හරි දැන් මම සර්වර් මෝටර එකටත් විදුලිය ලබා දෙන වයර් ටික සම්බන්ධ කරගත්තා. දැන් අපි සම්බන්ධ කරගන්න ඕන මේ මෝටර ටික මේ මෝටර ඩ්‍රයිව් වලට සම්බන්ධ කරගන්න ඕන මෝටර වල වයර් ටික අපි දැන් බලමු ඒක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. හරි ඔයාලට මේකට මෝටර වල වයර් සම්බන්ධ කරන්න කලින් ඔයාලට බලන්න පුළුවන් මෝටර කරකැවෙන මොන පැත්තටද කියලා. ඒ කියන්නේ ඔයාලා බැටරි එකක් අරගෙන බැටරිය දාන රින මෝටරයට සම්බන්ධ කරලා ඔයාලා බලන්න මේ රෝද කරකැවෙන මොන පැත්තටද කියලා. ඉස්සරහ පැත්තට කරකැවෙන නම් ඔයාලට බැටරියේ දාන රින සම්බන්ධ කරපු විදිහට ඔයාලට මෝටරේ දාන රින හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් මෝටරේටත් ඒ විදිහටම විදුලිය ලබා දීලා ඔයාලා ධන ඍණ වෙන් කරලා ගන්න මේ දෙකේ. ඒ විදිහට පුළුවන් ඔයාලට ධන ඍණ වෙන් කරගන්න. මම එහෙම බැලුවේ නැහැ. මම කෙලින්ම සම්බන්ධ කරනවා. මම දැන් ඔයාලට කියන්නම් මෝටර සම්බන්ධ වෙන්න ඕන මොන අග්‍ර වලටද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දෙපැත්තෙන් ඇන දෙකක් තියෙනවා. මේ දෙපැත්තෙන් ඇන දෙකක් තියෙනවා. ওই දෙකට තමයි අපි මෝටර සම්බන්ධ කරගන්න ඕන. මම දැන් ඔයාලට කියන්නම් මෝටර සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයාලා මේ මෝටර ඩ්‍රයිව් එකේ මේ විදිහට මේක ගලවලා පිටිපස්ස බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අවුට්පුට් 4 කියලා තියෙනවා, අවුට්පුට් 3 කියලා තියෙනවා, අවුට්පුට් 1 කියලා තියෙනවා, අවුට්පුට් 2 කියලා තියෙනවා. මට මෙතෙන්දී අනිත් පැත්ත හරවලම පෙන්වන්න බෑ. මම මෙතන වයර් සම්බන්ධ කරන් තියෙන හින්දා මේක පොඩ්ඩක් අමාරුයි. ඔයාලා දැන් පේනවද දන්නේ මෙන්න මේ පැත්තේ ගහලා තියෙන පිටිපස්සේ අවුට්පුට් 1 කියන එකට දැන් මේක මේ විදිහට හයි කරාට පස්සේ අපිට මේ පැත්තට එන්නේ අවුට්පුට් 4 එකයි අවුට්පුට් 3 එකයි. අවුට්පුට් 3 එකට ඔයාලා මේ පැත්තේ තියෙන මෝටරේ ධන වයර් එක සම්බන්ධ කරන්න 4 වෙනි එකට ඍණ වයර් එක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ 1 එකට ඔයාලා එහා පැත්තේ තියෙන මෝටර එකේ ධන වයර් එක සම්බන්ධ කරගන්න. දෙවෙනි එකට ඔයාලා මේ මෝටර එකේ ඍණ අග්‍රේ සම්බන්ධ කරගන්න. දැන් මම මේකේ ධන ඍණ මොකද්ද කියලා බැලුවේ නැහැ. මම මේ විදිහට මට හිතෙන අග්‍රයකට තමයි මම මේ විදිහට සෙලෝ ටේප් එක ගහගත්තේ. වයර් වෙන් කරලා අඳුර ගන්න. මම මේකේ ධන ඍණ මොකද්ද කියලා බැලුවේ නැහැ. දැන් මෙතෙන්දි මම හදනකොට සමහරවිට මේක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මේකේදී අග්‍ර මාරු වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඒක මේ රොබෝ වැඩ කරන විදිය බලලා අපිට ඒ අග්‍ර මාරු කරලා හදා ගන්න පුළුවන්. ඒකින්ද අග්‍ර පටලැවුණට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලා දැන් මම කිව්වා වගේ ධන ඍණ බලලා මේකට සම්බන්ධ කරගන්න. මේක වෙනස් විදියකට වැඩ කරන්න පටන් ගත්තොත් ඒක හදා ගන්න හැටි මම වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම් ඔයාලට. හරි දැන් මම මේ විදියට මේ වයර් ටික සම්බන්ධ කරගන්නවා. හරි දැන් මම මෝටර් වල වයර් සම්බන්ධ කරගත්තා. දැන් හරි අපි ඔක්කොම දේවල් ටික හදාගෙන ඉවරයි රොබෝගේ. දැන් ඔයාලා මේකට කෝඩ් එක අප්ලෝඩ් කරන්න ඕන. ඔයාලා කෝඩ් එක අප්ලෝඩ් කරන්න කලින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. අපි කෝඩ් එක අප්ලෝඩ් කරනකොට මේ බෝඩ් එකට කරන්ට් එකක් එනවා. එතකොට ඔයාලා මේ ස්විච් එක දාලා තියන්න එපා. මේක ඕෆ් එකේ තියන්න. මේක කලින් ඔන් කරලා බැලුවට ප්‍රශ්නයක් නැහැ මේ වැඩද කියලා. මම ඔන් කරලා පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෝටර වැඩ කරනවා. දැන් මම මේකට කලින් කෝඩ් කරලා තියෙන්නේ
කලින් කෝඩ් කරලා තියෙන හින්දා තමයි මේක වැඩ කරන්න පටන් ගත්තේ. ඔයාලා කලින් කෝඩ් කළා නැත්නම් එහෙම මොකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ වෙයි ලයිට් පත්තු වෙනවද කියලා බලන්න. මේකට විදුලිය ආවම ලයිට් පත්තු වෙන්න ගන්නවා. ඔයාලා ඒව වැඩද කියලා බලන්න. එතකොට ඔයාලගේ වයරින් එක හරියට ගහගෙන වයරින් එක හරියට කරගෙන තියෙනවා කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේකට කෝඩ් එක අප්ලෝඩ් කරන්න අනිවාර්යයෙන්ම ස්විච් එක ඕෆ් කරලා තියන්න. කරන්ට් එක නැත්නම් කරන්ට් එක බෝඩ් එකට මෙතනුත් ආවහම බෝඩ් එකට හානි වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා ඒ ස්විච් ඕෆ් කරගෙන මේකට කෝඩ් එක අප්ලෝඩ් කරන්න. කෝඩ් එක අප්ලෝඩ් කරන්න ඔයාලා මේ වගේ කේබල් එක ගන්න. මේ කේබල් එක මේ පැත්තට ඔයාලා සම්බන්ධ කරගන්න. මම දැන් මේ විදිහට මේකට සම්බන්ධ කරගත්තා. ඔය විදිහට සම්බන්ධ කළා ඔයාලා මේ පැත්ත ඔයාලගේ ලැප් එකට හරි නැත්නම් ඩෙස්ක්ටොප් එකට හරි USB එකට සම්බන්ධ කරගන්න. USB පෝට් එකකට සම්බන්ධ කරගන්න. ඒ විදිහට සම්බන්ධ කරලා ඔයාලා මෙතනින් software එකක් download කරගන්න ඕන. මම මේ ටික ඔයාලට ඉස්සරහදී කියන්න. හරි ඔයාලා Arduino board එකට සම්බන්ධ කරගන්නපු data cable එක ඔයාලා computer එකට plug කරගන්න. USB එකට USB port එකකට සම්බන්ධ කරගන්න. දැන් ඔයාලා computer එකට දාගන්න Arduino IDE කියන app එක. මෙන්න මේක දාගන්න. ඔයාලා මේක search කරන්න Google එකේ ඉන්ටර්නෙට් එකේ search කළා ඔයාලට Arduino IDE කියන මේ app එක දාගන්න පුළුවන් download කරලා ඒක ලේසි. මේ lap එකට install කරගන්න මේ app එක. ඊට පස්සේ ඔයාලා app එක open කරගන්න. open කරාට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතෙන්දී මුලින්ම කරන්න ඕන ඔයාලට අවශ්‍ය වෙන library ටික ඔයාලා download කරලා මේකට install කරගන්න ඕන. ඔයාලා දැන් මුලින්ම බලන්න ඔයාලගේ board එක මේකට add වෙලාද කියලා. ඒ කියන්නේ මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මගේ board එක ඔයාලට මෙතන click කරලා මෙතනින් තෝරලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලගේ board එක මෙතනින් තෝරලා click කරන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඊට පස්සේ ඔයාලා library වලට යන්න. ඔයාලට මෙතන side එකෙන් බලා ගන්න පුළුවන්. menu කීපයක් තියෙනවා. මෙතනින් මෙන්න මේක click කරලා දැන් ඔයාලා search කරන්න servo h කියලා. servo dot එකක් තියලා h කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ library එක ඔයාලා install කරගන්න. මෙන්න මේ install කියන බටන් එක ඔබලා ඔයාලට install කරගන්න පුළුවන්. දැන් මම කරලා තියෙන්නේ ඒකින්ද අපිට ඕන නම් මේක remove කරලා දාන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලා මේක download කරගන්න install කරගන්න. ඊට පස්සේ ඔයාලා තව එකක් install කරගන්න ඕන. new pin.h කියලා ඔයාලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනියට තියෙන එක ඔයාලා install කරගන්න. මේ බටන් එක click කරලා install කරගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම මේ දෙක install කරගන්න ඕන. මේක අපි download කරේ servo motor එකටයි ultrasonic sensor එකටයි. මේ දෙක අපි install නොකරොත් මේ මේ දේවල් දෙක වැඩ කරන්නේ නැතුව යනවා. sensor එකයි servo motor එකයි වැඩ කරන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ අර මම කලින් කිව්ව එකයි මේ new pin කියන එකයි දෙකම install කරගන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන. හරි මේ කොටසේ තමයි අපි කෝඩ් එක ලියන්නේ. ওই විදියට ඔයාලා මේක ෆයිල් එකක් විදියට සේව් කරගන්න. මම පල්ලෙහෙන් link එකක් දාලා තියන්න. ඔයාලා මේ link එකෙන් ගිහිල්ලා මගේ web එකේ මම link එක දාලා තියන්න. ඔයාලා මේ link එකෙන් ගිහිල්ලා කෝඩ් එක අරගන්න. කෝඩ් එක කොපි කරගන්න තිබුණොත් ඔයාලා කොපි කරලා මේකට paste කරන්න. නැත්නම් download කරගන්න තිබුණොත් ඔයාලා කෝඩ් එක download කරගන්න. download කරගෙන මේකට කෝඩ් එක දාගන්න. මම දැන් කෝඩ් එක දාගන්න මේ විදියට මම කොපි කරන් තිබුණේ. ඒක මම දැන් paste කරගත්තා. මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. right click කරලා ඔයාලට මෙතනින් මේක paste කරගන්න පුළුවන්. ඒ විදියට ඒව කරන හැටි දන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ මේ රොබෝට ලියපු කෝඩ් එක. මෙතනින් ඔයාලට මේ රෝදවල වේගය අඩු වැඩි කරගන්න ඕන නම් මෙතන ඔයාලට තියෙනවා motor speed කියලා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේ motor වල speed එක අඩු වැඩි කරගන්න. දැන් මම මෙතන දාලා තියෙන්නේ 200. මෙතන 200 දැම්මම මේක වේගෙන්ම
වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට කරදරයි. මම මේක අඩු කරගන්නවා 150කට. 200ට වගේ වේගයක දාලා තියන්න එපා. මේක 150ට වගේ දාන්න. එතකොට මේ රොබෝ හොඳට ක්‍රියාත්මක වෙනවා, වැඩ කරනවා. 200ට දැම්මම වේගය වැඩි. ඒකින්ද මේක 150ට වගේ දාගන්න. දාලා ඔයාලා මුලින්ම චෙක් කරගන්න ඕන මේ කෝඩ් එක හරිද කියලා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් හරි ලකුණක් තියෙනවා වෙරිෆයි කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට ඔයාලට වැටෙනවා නම් ඔයාලා හරියට කෝඩ් එක මේකට කොපි පේස්ට් කරලා තියෙනවා. නැත්නම් මොකක් හරි අඩුවක් තියෙනවා ඔයාලට මෙතන එරර් එකක් පෙන්වනවා. මෙතන පල්ලෙහායි එරර් එකක් පෙන්වනවා. දැන් එරර් එකක් නැත්තම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඊතලයක් තියෙනවා අප්ලෝඩ් කියලා. මෙන්න මේ අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරන්න. අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අප්ලෝඩින් කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන done අප්ලෝඩින් කියලා වැටෙනවා. දැන් හරි මේ කෝඩ් එක ඔයාලගේ Arduino Uno board එකට දාගෙන තියෙන්නේ. දැන් ඔයාලා මෙතනින් unplug කරගන්න USB port එකෙන්. දැන් ඔයාලට තියෙන්නේ රොබෝ වැඩද කියලා චෙක් කරලා බලන්න. හරි මම දැන් මේ විදියට කෝඩ් එක අප්ලෝඩ් කරගත්තා. දැන් අපි බලමු රොබෝ වැඩද කියලා. මම මෙතනින් මේක දානවා. හරි මේ විදියට හරි මම දැන් මේ රොබෝගේ ගැටලු ගැන ඔයාලට කියන්න. මේ රොබෝ අපි හදලා පාවිච්චි කරන්න ගියාම මේක වැඩ කරන්නේ නැත්නම් මේ රොබෝගේ ගැටලුවක් තියෙනවා. අපි මේ මොනවද කියලා හඳුර ගන්න ඕන. දැන් ඔයාලගේ රොබෝගේ එක මෝටරයක් හරි වැඩ කරන්නේ නැත්නම් ඔයාලා මෝටර චෙක් කරන්න මෝටර වලට ගියපු වයර් අනිවාර්යයෙන්ම චෙක් කරන්න. දැන් ඔයාලගේ මේ බෝඩ් එකක් මොකක් හරි වැඩ කරන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැන් සර්වෝ මෝටර එකේ එහෙම වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සර්වෝ මෝටර එකට ගියපු ජම්පර් වයර් ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. ඔයාලට වයර් චෙක් කරගන්න පුළුවන් මල්ටිමීටර් එක පාවිච්චි කරලා. මල්ටිමීටර් එකේ බ්‍රසර් මොඩ් එකට දාලා මට පේනවත් දන්නේ මෙන්න මේ මොඩ් එකට දාලා ඔයාලට චෙක් කරන්න පුළුවන්. මෙන්න මේ මොඩ් එකට දාලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඔයාලා මේ මොඩ් එකට දාලා චෙක් කරන්න. ටීක් ගාලා සද්දයක් එනවා නම් ඔයාලා වයර් දෙකකට ෂෝට් කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. වයර් වැඩ වයර් වලින් විදුලිය ගමන් කරනවා. එහෙම සද්දයක් එන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වයර් එක මාරු කරන්න. හරි දැන් ඔයාලා ගොඩක් දෙනෙට එන පුළුවන් ප්‍රශ්නයක් මේක රොබෝ වැඩ කරද්දී රොබෝ වටේට කරකැවෙනවා නම් රොබෝ වටේට කරකැවි තියෙනකොට ඔයාලා අත තිබ්බට පස්සේ නැවතිලා ඉස්සරහට ගිහිල්ලා ආයි වටයක් කරකැවි තියෙන අනිවාර්යයෙන්ම ඔයාලා එක මෝටර එකක අග්‍ර වැරදියට මාරු කරලා සම්බන්ධ කරලා තියෙනවා. දැන් මම ඒක බැලුවා. මගේ රොබෝගේ එහෙම එකක් තිබුණා. දැන් මම මේ හයි කරාම මම ඔයාලට කලින් කිව්වා මම මේකේ ධනරින අග්‍ර මොනවද කියලා බලන්න නැතුව හයි කරේ. ඒකින්ද ඔයාලත් එහෙම කරාම මේ විදියට ප්‍රශ්න එන්න පුළුවන්, ගැටලු එන්න පුළුවන්. ඔයාලා එතකොට බලන්න ඉස්සරහට කරකැවෙන්නේ මොන මෝටරේද කියලා. ඒ කියන්නේ ඉස්සරහට යන්නේ මොන මෝටරේද කියලා මොන රෝදේද කියලා බලන්න. පස්සට යන්නේ මොන රෝදේද කියලා බලන්න. එකක් ඉස්සරහට මෙතෙන්දි වෙන්නේ එකක් ඉස්සරහට කරකැවෙනවා අනිත් එක පිටිපස්සට කරකැවෙනවා. රෝද දෙක දෙපැත්තට කරකැවෙනවා. එතකොට මේ රොබෝ වටේට කරකැවෙන්න පටන් ගන්නවා. එක තැන මෙහෙම වටේට කරකැවෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න ඉස්සරහට යන්නේ මොකද පස්සට යන්නේ මොකද. ඔයාලා පස්සට යන රෝදේ බලාගෙන දැන් අපි හිතමු මේ රෝදේ තමයි පස්සට ගියේ. පස්සට යන්නේ. ඊට පස්සේ ඔයා බලන්න ඒ රෝදෙට කියපු වයර් දෙක මෙතන ඔයාලා වයර් දෙක සම්බන්ධ කරලා තියෙනවා. මේ වයර් දෙක දෙපැත්තට මාරු කරන්න. මේ වයර් එක මේ පැත්තට දාන්න, මේ වයර් එක මේ පැත්තට දාන්න. ඒ විදිහට ඔයාලා වයර් දෙක මාරු කරන්න. මාරු කරලා බලන්න යහරියට වැඩ කරනවද කියලා. දැන් ඔයාලා කලින් ඉස්සරහට යන්නේ මොකද පස්සට යන්නේ මොකද කියලා බලන්න නැතුව වයර් දෙක ඔයාලට කැමති එක මාරු කරොත්
රොබෝ ඉස්සරහට යන්නත් පුළුවන්. රොබෝ ඊට පස්සේ පස්සට යන්නත් පුළුවන්. රොබෝ පස්සට ගියොත් අනිවාර්යයෙන්ම දෙකේම ඔයාලා එක විතර නෙවෙයි දෙකේම අග්‍රමාරු කරන්න. දෙකේම අග්‍රමාරු කරලා බලන්න ඊට පස්සේ රොබෝ ඉස්සරහට යන්න පටන් ගනිවි. අනිවාර්යෙන් අර මං කිව්වා වගේ එකක් පිටිපස්සට කරකැවෙනවා පිටිපස්සට කරකැවෙන්නේ මොකද්ද කියලා බලලා වයර් මාරු කරන්න. ඒක තමයි මේකේ ඉන්න පුළුවන් ප්‍රධානම ගැටලුව. අපි අග්‍ර මොනවද කියලා හරියට අඳුරගත්තේ නැති හින්දා තව මේ සර්වෝ මෝටර් එහෙම වැඩ කරන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් වෝල්ටේජ් රෙගියුලේටර් එක චෙක් කරලා බලන්න. ඊට පස්සේ මේ අල්ට්‍රාසෝනික් සෙන්සර් එහෙම වැඩ කරන්නේ නැතුව රොබෝ හේ ඉස්සරහට යනවනම් අනිවාර්යයෙන්ම සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ. සෙන්සර් එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලා ඉස්සර වෙලා ජම්පර් වයර් චෙක් කරලා බලන්න. එහෙමත් හරි නොගියොත් ඔයාලගේ සෙන්සර් එක පිච්චිලා ඊට පස්සේ බලන්න තව ගැටලුවක් එන්න පුළුවන්. ඔයාලා මේ වයර් මම කලින් සම්බන්ධ කරපු වයර් වැරදියට සම්බන්ධ කරලා තියෙද කියලා. මම මේ වයර් සම්බන්ධ වෙන විදිය මම ඔයාලට මේ වීඩියෝ එකෙන්ම දාන්න. ඔයාලා ඒක බලාගෙන සම්බන්ධ කරගන්න පුළුවන්. වයර් වැරදියට සම්බන්ධ කරලා තියෙද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. තව ඔයාලා මේකට විදුලිය ලබා දෙන්න කලින් අනිවාර්යයෙන්ම චෙක් කරන්න ධනරින හරියට සම්බන්ධ කරගෙනද තියෙන්නේ කියලා. නැත්නම් මේවා පිච්චිලා යන්න පුළුවන්. මේක ලොකු ගණන් වෙන බෝඩ් එක. මේක 1000 ගණක් විතර වෙනවා. මේක 400 ගණක් විතර වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ධනරින කොහොමද වැඩ කරන්නේ කියලා. ධනරින හරියට සම්බන්ධ කරගෙනද කියලා. ඒ ටික තමයි මේකේ ඉන්න පුළුවන් ගැටලු වලට තියෙන්නේ. හරි මං හිතනවා ඔයාලා හදපු රොබෝට් සාර්ථකව වැඩ කරන්නේ නැති කියලා. ඔයාලට රොබෝ හදද්දි මොකක් හරි ගැටලුවක් ආව නම් ඔයාලට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙන ඒකත් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. ඔයාලට තව මොන හරි අදහස් තියෙනම් ඒවත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමතිද කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේක තවත් යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යයෙන්ම දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනකටම සුබ දවසක්.